සර් වැඩක්ද විනාඩි 5ක් ගන්න පුළුවන්ද? කියන්න විශේෂ. සර් අපේ කම්පැනි එකේ ප්‍රොඩක්ට් 5ක් ගැන රෑන්කින් එකක් කරනවා. සර්ට තියෙන්නේ ප්‍රොඩක්ට් 5ට රෑන්ක් කරන්න. ප්‍රොඩක්ට් පහද? ඔව්. ගොඩක් අමාරුයි. ගොඩක් තියෙන ප්‍රොඩක්ට්ස්. අපි try කරමු. හරි සර්. එහෙම වුණොත් මම ප්‍රොඩක්ට් 5ක් දෙන්නම්. සර්ට තියෙන්නේ එක නම්බරින් කරන්න. Okay. මම පළවෙනියට සර්ට දෙනවා ගාලිතික. සර් කීයද දෙන්නේ? Number 1, එතකොට කවුගේ වලට? number 3, රෝස් කෝඩියල් වලට සර් දෙන්නේ මොකද්ද? number 2, එතකොට හනි වලට? number 4. සර් පරාට වලට කීයද දෙන්නේ? පරාටා number 5. එතකොට සර් මොකද්ද හිතන්නේ මේ ප්‍රොඩක්ට් පහ මේකේ ගැන? මම පොඩ්ඩක් අපි change කරන්න පුළුවන්. අපි අර honey එක තිබුණානේ. ඔව් සර්. ඒක මම එතන number 2 දුන්නානේ. නෑ සර් හනි වලට සර් දීලා තියෙන්නේ 4. 4. එතකොට honey rose cordial මම කීයද දුන්නේ? නම්බර් 2. ඒක අපි මාරු කරමු. rose Sir. 4ක් තියලා honey number 2 කරලා. හරි සර්. එතකොට සර් මීට අමතරව මොනවද එදිනෙදා පාවිච්චි මේකේ කරන්නේ? අපේ නම් මේ hero product නම් අපේ ආටාෆ්ලා එක තමයි. ඒක තමයි මම daily use කරන්න අපේ ගෙදරට. එතකොට සර් බ්‍රෑන්ඩ් කරන්නේ ආටෆ්ලාම් මොග්ලිස් වල. ඔව්. හරි සර්. thank you. Thank you.